ඉතින් යාළුවනේ ගේම් එකට සුපර් ස්කයිවින් එකක් එන්න තියෙන. ඉතින් යාළුවනේ මේ ස්කයිවින් එක ඉතින් ඔන්න කලිනුත් අපේ සර්වර්ට දීලා තියෙනවා. ඉතින් යාළුවා අපි දැන් ගිහලා බලමු ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක මොනවද ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන ඉතින් අත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් යාළුවා ඔයගොල්ලන්ට ඉතින් මෙන්න මේ ස්කයිවින් ඉතින් ඔන්න ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ එක්කම ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් විදිහට එනින් ඉතින් යාළුවන්ට මෙන්න මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න ඉතින් ඔන්න ඩයමන්ඩ් 1500ක් 1550ක් විතර ආවේ. ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ ස්කයි ඩයිව් එක ගන්න කැමති යාළුවෝ ඉතින් දැම්ම ගිහලා ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවනේ එක්ක මතක් කරන්න ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එක එන දවස් නම් ඉතින් තාම හරියටම කන්ෆර්ම් කරලා කියන්න බෑ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එන දවසත් හරියටම දැනගත්තම මම වීඩියෝ දාලා යාළුවන්ව දැනුවත් කරන්නම්. ඉතින් යාළුවෝ කොහොමවත් ඉතින් දැන් නම් කියලා තියෙන විදිහට ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක අප්‍රේල් මාසේ අපේ සයිට් එන්න තියෙනවා. ඉතින් යාළුවනේ විදිහට තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන අපි දැන් ගිහිල්ලා බලමු. ගේම් එකට එන දින අනිත් සුපර් ඉවෙන්ට් එක මොන විදිහට ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ගේම් එකට සුපර් හයිපර් බුක් එකක් එන්න තියෙන. ඉතින් යාළුවා මේ හයිපර් බුක් එක ටොප් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් ඔන්න අපේ සයිට් එන්න තියෙන්නේ. ඉතින් යාළුවා අපි දැන් ගිහිල්ලා බලමු ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක මොන විදිහට ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවා ඔයගොල්ලන්ට ඉතින් මෙන්න මේ ටොප් ඉවෙන්ට් එක ඉතින් ඔන්න ඩයමන්ඩ් 100 ටොප් කරලා ඉතින් මෙන්න මේ හයිපර් බුක් එක ගන්න පුළුවන්. ඉතින් යාළුවා ඔයගොල්ලන්ට ඉතින් මෙන්න මේ හයිපර් බුක් කරා ඉතින් මෙන්න මේ සුපර් බයික් ස්කින් එක ගන්න පුළුවන්. ඉතින් පේනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මෙන්න මේ බයික් ස්කින් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ එක්කම ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ සුපර් ලෝඩ් බොක්ස් ස්කින් එක වගේම මෙන්න මේ බෑක්පැක් ස්කින් එකත් ඉතින් මෙන්න මේ හයිපර් බුක් එකත් එක්ක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එක්කම ඉතින් මෙන්න මේ ග්ලෝවල් ස්කින් එක තමයි මෙන්න මේ කටාන ස්කින් එකත් ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක අපේ දෙවට එන්න තියෙනවා. ඉතින් යාළුවනේ එක්කම ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් මෙන්න මේ ෆාමස් ගන්න ස්කින් එකත් ඉතින් ඔන්න මෙන්න මේ හයිපර් බුක් එකත් එක්ක ඉතින් ඔන්න අනිවාර්යයෙන්ම අපේ සර්වර් එන්න තියෙනවා. ඉතින් යාළුවනේ එක්කම ඉතින් ඔන්න මෙන්න මේ සුපර් ඉමෝට් එක වගේම මෙන්න මේ ස්කයි ඩයිව් එකත් ඉතින් ඔන්න යාළුවන්ට මෙන්න මේ හයිපර් බුක් එකත් එක්ක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එක්කම ඉතින් ඔයගොල්ලන්ට ඩයමන්ඩ් 100 ටොප් කරලා ඉතින් මෙන්න මේ හයිපර් බුක් එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ හයිපර් බුක් කරන් මැක්ස් කරන්න ඉතින් ඔන්න ඩයමන්ඩ් 4500ක් 5000ක් විතර ආවේ. ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ හයිපර් බුක් එක මැක්ස් කරන්න කැමති යාළුවොත් ඉතින් ගිහිල්ලා දැම්ම ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවනේ ඉතින් තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන අපි දැන් ගිහිල්ලා බලමු. ගේම් එකට එන්න තියෙන අනිත් සුපර් ඉවෙන්ට් එක මොන විදිහට ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ AO1 ලැත් ඉතින් ඔන්න අපේ සර්වර්ට රිටර්න් වෙන්න තියෙන යාළුවනේ මෙන්න මේ AO1 ලැත් ඉතින් ඔන්න ටෝකන් ටවර් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් ඔන්න අපේ සර්වර්ට රිටර්න් වෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ එක්ක ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ඉවෙන්ට් එක ඉතින් මෙන්න මේ ස්කයි ස්කින් එක ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මෙන්න මේ සුපර් ඉමෝට් එකත් ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එක්ක ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එක ටෝකන් ටවර් ඉවෙන්ට් එකක් විදිහට එනින් ඉතින් යාළුවන්ට මෙන්න මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න යන් ඩයමන්ඩ් ගන්න ඉතින් හරියටම කන්ෆර්ම් කරලා කියන්න බෑ. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාගේ ලක්ෂ්‍ය අනුව තමයි. ඉතින් යාළුවා කොහොමවත් ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් ඉතින් ඔන්න ළඟදිම අපේ සයිට් එන්න තියෙන ඉවෙන්ට් එකක් තමයි. ඉතින් යාළුවා එක්කම ඉතින් ඔන්න මෙන්න මේ AO1 ලැත් ගන්න කැමති යාළුවෝ ඉතින් ගිහිල්ලා දැම්ම ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවනේ විදිහට තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන අපි දැන් ගිහිල්ලා බලමු. ගේම් එකට එන්න තියෙන අනිත් සුපර් ඉවෙන්ට් එක මොන විදිහට ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක් මගෙන් මැසේජ් කර කර වගේම කමෙන්ට් කර කර ආවා ඉතින් ඔන්න ගේම් එකට YD පෑන් කලිසන් සෙට් ආය පාරක් රිටර්න් එන්නේ නැද්ද කියලා. ඉතින් යාළුවනේ ගේම් එකට ආය පාරක් YD පෑන් කලිසන් සෙට් එක රිටර්න් එන්න තියෙන ඉතින් යාළුවනේ අපි දැන් ගිහිල්ලා බලමු මෙන්න මේ ඉවෙන්ට් එක මොන විදිහට ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මෙන්න මේ කහ පාට YD පෑන් කලිසන් මේ වගේම තමයි රතු පාට වගේම කොළ පාට YD පෑන් කලිසන් වගේම මෙන්න මේ ඉමෝට් එකත් ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එක්ක මෙන්න මේ ඉවෙන්ට් එක ටෝකන් වීල් ඉවෙන්ට් එකක් විදිහට හොය මන් නැත්තම් ලක් රොයල් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් ඔන්න අනිවාර්යයෙන්ම අපේ සයිට් එන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ කියන්නේ ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එකෙන් මොන විදිහට ඉතින් මෙන්න මේ ඉවෙන්ට් ආවත් යාළුවන්ට ඉතින් ඔන්න ඩයමන්ඩ් 1500ක් වගේ යද්දි ඉතින් ඔන්න එක YD පෑන් කලිසමක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ගොඩක් වෙලාවට ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේ විදිහේ ටෝකන් වීල් ඉවෙන්ට් එකකට නැතුව ඉතින් ඔන්න මම කලින් කියලා තියෙන විදිහට ලක් රොයල් ඉවෙන්ට් එකක් විදිහට අපේ සර්වර් එන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ YD පෑන් කලිසම් සෙට් එකෙන් එක YD පෑන් එකක් හරි ගන්න කැමති යාළුවෝ ඉතින් දැම්ම ගිහිල්ලා ඩයමන්ඩ් 1500ක් 2000ක් විතර රෙඩි කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවනේ විදිහට තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන ඉතින් ඒත් එක්කම මෙන්න මේ ඉවෙන්ට් එක ඉතින් ඔන්න ගොඩක් වෙලාවට අප්‍රේල් මාසේ අන්තිම අපේ සර්වර් එන්න පුළුවන්. ඉතින් යාළුවෝ මේ ගැන ඉතින් කොහෙවත් ඔෆිෂියලි කන්ෆර්ම් කරලා නැහැ. ඉතින් මෙන්න මේ ගැනත් ඉතින් ඔන්න ඔෆිෂියලි කන්ෆර්ම් කරපුවම මම අනිවාර්යයෙන්ම වීඩියෝ දාලා යාළුවන්ව දැනුවත් කරන්නම්. ඉතින් යාළුවනේ විදිහට තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන අපි දැන් ගිහිල්ලා බලමු. ගේම් එක 27 වෙනිදා දෙන සුපර් ඉවෙන්ට් එක මොන විදිහට ඩිසයින් ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවෝ මේ තියෙන ගේම් එක 27 වෙනිදා දෙන සුපර් ඉවෙන්ට් එක තමයි යාළුවෝ ඉතින් මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ඉවෙන්ට් එක ඉතින් මෙන්න මේ සුපර් අලුත් ෂොට් ගන් එක ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ මෙන්න මේ ෂොට් ගන් එකේ ඇබිලිටි එක කතා කරොත් ඉතින් ඔන්න ඩැමේජ් එක දෙයක් අඩි කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම රීලෝඩ් ස්පීඩ් එකක් අඩි කරලා තියෙනවා. රේන්ජ් එකක් අඩු කරලා තියෙනවා. ඉතින් යාළුවෝත් එක්කම ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක මෙන්න මේ අනිත් සුපර් ෂොට් ගන් එකත් ඉතින් ඔන්න අපේ සර්වර් එන්න තියෙනවා. ඉතින් යාළුවෝත් එක්කම ඉතින් ඔන්න මෙන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේ ටෝකන් වීල් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් ඔන්න අපේ සර්වර් එන්න තියෙන. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක එන
ඒක ෂොට්ගන් එකක් කරගන්න ඉතින් යාළුවෝ ඩයමන්ඩ් 2500ක් විතර ආවේ. ඉතින් ඒ ඉඳන් මේ ෂොට්ගන් දෙකෙන් එක ෂොට්ගන් එකක් කරගන්න කැමති යාළුවෝ ඉතින් දැම්ම ගිහලා ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවෝ ඔන්න විදිහට තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් එක ඩිසයින් ලා තියෙන අපි දැන් ගිහලා බලමු. ගේම් එකට එන්න තියෙන ලකි විල් එක මොන විදිහට ඩිසයින් ලා තින්නේ කියලා. ඉතින් යාළුවෝ මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔන්න මෙන්න මේ ලකි විල් එක ඩිසයින් ලා තින්නේ. ඉතින් අත ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් යාළුවෝ ඔයාලට මෙන්න මේ ලකි විල් එක ඉතින් මෙන්න මේ සුපුරු මේල් වන්ලේ ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ පේන ඇති ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි ඉතින් මෙන්න මේ මේල් වන්ලේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් පේන ඇති මෙන්න මේ මේල් වන්ලත් පාටම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් යාළුවෝ එක්ක ඉතින් ඔන්න මෙන්න මේ මේල් වන්ලේගේම ෆීමේල් වන්ලත් ඉතින් ඔන්න මෙන්න මේ ලකි විල් එකත් එක්ක අපේ දෙවට එන්න තියෙනවා. ඉතින් යාළුවෝ එක්ක ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහේ ස්කයි ස්කින් එකත් ඉතින් මෙන්න මේ ලකි විල් එකත් එක්ක අපේ දෙවට එන්න තියෙන ඉතින් ඒත් එක්කම මෙන්න මේ විදිහේ GP ස්කින් එකත් ඉතින් මෙතෙන්ට ඇඩ් කරලා තියෙනවා. ඉතින් යාළුවෝ එක්ක ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහේ ලූට් බොක්ස් ස්කින් එකක් වගේම තවත් අයිටම් සෙට් එකක් ඉතින් මෙතෙන්ට ඇඩ් කරලා තියෙනවා. ඉතින් යාළුවෝ එක්ක ඉතින් මෙන්න මේ විදිහේ තවත් බන්ඩල් සෙට් එකක් වගේම ඉතින් ඔන්න තවත් අයිටම් සෙට් එකක්ම මෙතෙන්ට ඇඩ් කරලා තියෙනවා. ඉතින් යාළුවෝ එක්ක ඉතින් ඔන්න මෙන්න මේ ලකි විල් එක අප්‍රේල් මාසේ 8-16ක් ඇතුළත ඉතින් ඔන්න අනිවාර්යෙන්ම අපේ සර්වර් එන්න තියෙන ඉතින් ඒ හින්දා මෙන්න මේ ලකි විල් එකත් එක්ක එන අයිටම් ගන්න කැමති යාළුවෝ ඉතින් දැම්ම ගිහලා ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවෝ අප්‍රේල් මාසේ 8-16ක් ඇතුළත ඉතින් ඔන්න මෙන්න මේ ලකි විල් එක අපේ සර්වර් එන්න තියෙනවා. ඉතින් යාළුවෝ ඔන්න විදිහට තමයි ඉතින් ඔන්න ඉවෙන්ට් සෙට් එක ඩිසයින් ලා තියෙන. ඉතින් මම හිතනවා මෙන්න මේ ඉවෙන්ට් ගැන හොයපු යාළුවන්ට වීඩියෝ එකක් දෙන්න නැති කියලා. ඉතින් යාළුවෝ තමයි ඉතින් මතක් කරන්න ඕන මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මගේ WhatsApp group එකේ link වගේ WhatsApp channel එකේ link ඉතින් කැමති අයට ඒවට සෙට් වෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ මොකද ගේම් එක ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් සම්බන්ධව මම ඒවට මැසේජ් දාලා යාළුවන්ව දැනුවත් කරනවා. ඉතින් ඒ හින්දා හැමෝම ඒවට සෙට් වෙලා ඉන්න. හරි යාළුවෝ එහෙනම් අද මම වීඩියෝ සමු ගන්න හැමෝටම ජය වේවා.